මේ දැන් ඇවිල්ලා ඉන්නේ රන්මසුයේනේ සක්වල චක්‍රයේ තිබෙන ස්ථානයේට. මේ සක්වල චක්‍රය පිළිබඳ විවිධ අදහස් සමාජගත වෙලා තියෙනවා. සමාජය තුළ පවතිනවා. සමහර විවිධ ශාස්ත්‍රවල විද්වතුන්, මහාචාර්යවරු, ආචාර්යවරු, ඉතිහාසඥයෝ අතීතේ නම් මේ පිළිබඳ මතපල කරලා තියෙනවා. මේ එක්ස්.වී. බෙල් කියන මහත්තයා කියලා තියෙනවා මෙමගින් ලෝක ධර්මතාවය පිළිබඳ බෞද්ධ ධර්මතාවක් ඉස්මතු කරේ මධ්‍ය දක්නට ඇති චතුරාස්ත්‍රයේ මැද පිහිටි වෘත්ත සහ සප්ත සාගර ලෙසට වෘත්ත සට සප්ත සාගර ලෙසට එහි ඇතුළත පිහිටි තිත මහමෙරුට අනිකුත් සංකේත මගින් ඉරහඳ හා ජලජ සත්වෙන් මගින් ජලජ ලෝකේ නිරූපණය කරන බව පවසනවා. එතකොට මේ ලෝකේ පැරණිම සිතියමක් බවටද අනුමාන කරන මේක එච්.වී. බෙල් මහත්තයාගේ අනුමානය. සෙනට් පරණතන මහත්තයා බෙල් මහතාගේ අදහස අනුමත කරනවා. මාණ්ඩ වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මහායාන තාන්ත්‍රික යානිකයන්ගේ යන්ත්‍රයක් බවයි. සෙනට් දිසානායක මහත්තයා කියනවා මෙම ලෙන ඉදිරිපිට කොට ඇති ආසන හා සම්බන්ධ කර ගනිමින් චක්‍රය දෙස බලා එක්තරා අයවක භාවනාවක සම්බන්ධ බව ප්‍රකාශ කරයි. සත්ව රූප හා ජ්‍යාමිතික රූප 53 ගණන් කරමින් මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම සඳහා වූ මානසික අභ්‍යාසයක් යෙදීම මෙහි අදහස ලෙසද තවදුරටත් ප්‍රකාශ කරයි. ඉතින් එහෙම මේ විවිධ මත මේ සම්බන්ධයෙන් පළ වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද ඇත්තටම මේ සක්වල චක්‍රයෙන් විස්තර විග්‍රහ කරන්න කියලා. ඇත්තටම මේක සක්වල චක්‍රය කියලා කියන්නේ විශ්වයේ සිටියමක්. මේ සක්වල වල සිටියම තමයි මේකෙන් මේ නිරූපණය කරලා තියෙන්නේ. මේක මේ අද ඊයක නෙමෙයි අතීතයේ පුලතිසි ඊළඟට රාවණා ඒ කාලේ නම් මෙතන මේ පිහිටවල තියෙන මේක මේ සිටියමක්. විශ්වයේ සිටියමක්. ඒ විශ්වයේ සිටියමක් කියලා කියන්නේ මොකද? මේ දැන් එච්.වී. බෙල් මහත්තයා කියලා තියෙන විදිහට මේ රවුම් හතකින් නිරූපණය කරලා තියෙන්නේ මේ අපේ සක්වල. අපේ ඉන්න සක්වල. හොඳේ? මේ තියෙන මේ තවත් සක්වලක්, මේ පොඩි සක්වලක්. ඒතර සක්වලක් කියන එකේ තේරුම අපි තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ සක්වලක් කියලා කියන එකට අදහස් දක්වලා තියෙනවා. එක ඉරකිනුයි එක හඳකිනුයි යම් ආලෝකය පතුරවන්න යම් ප්‍රදේශයක් පුරාද අන්න ඒක සක්වලක්ය කියලා. ඒ බුද්ධ දේශනාවට අනුව තමයි මේ කියන්නේ. එක ඉරකිනුයි එක හඳකිනුයි ආලෝකය පතුරවන්න යම් ආලෝකය පතුරවන්න යම් ප්‍රදේශයක ගමන් කරනද ඒක තමයි මේ ප්‍රදේශයයි තියෙන ප්‍රමාණය තමයි සක්වලක් කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට මේ සක්වලක ආකෘතිය බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. මහමෙරු පර්වතයේ තියෙනවා. ඒ මහමෙරු පර්වතයේ මැද වටේට තියෙන සප්ත මහා සාගර, ඈනල සප්කුළුපව් තියෙනවා. යුගන්ධර, කරවීර, ඊසදර වගේ ඒ කඳු හතක් තියෙනවා. ඒ කඳු අතර සප්ත මහා සාගර හතක් තියෙනවා. ඊට පස්සේ ඒ මහමෙරු හතර පැත්තේ උතුරු කුරු දිවයින, අපර ගෝයානේ, ජම්බුද්වීපය සහ පූර්ව විදහි කියලා දෙවයින් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ ප්ලැනට් ග්‍රහලෝක පිහිටලා තියෙනවා කියලා විශේෂ විග්‍රහයක් සක්වලක් පිළිබඳ කරනවා. එතකොට දැන් මේ ඉන්නේ මේ බුදුහාමර කියන අපි ඉන්නේ මගුල් සක්වලක කියලා මේ තියෙන්නේ. ඒ වගේ සක්වලවල් මේ තව සක්වලක් මේ තියෙන්නේ. ඒ කියන්නේ මේක පොඩි එකක්. මේක පොඩි එකක්. මේ සක්වලේ විශාලයි ටිකක්. නේද? ප්‍රමාණාත්මකව ගත්තහම අපිට බොහොම පැහැදිලිව මේක ඒ නිර්මාණය තුළ දක්වලා තියෙනවා. ඒතකොට දැන් අපි මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් අපි සක්වලක් කියලා කිව්වහම මම අර බුද්ධ දේශනාව ගැන සඳහන් කරානේ. ඒතර බුද්ධ දේශනාවට අනුව මේක හිතන්න කියලා කියනවා එක එක පැතිවලින් බැලුවම සක්වලක් කියන එක මේ එක එක විදිහට තමයි එක එක ස්වරූපයෙන් තමයි පේන්නේ. හරි? ඒතර සක්වලක සාමාන්‍යයෙන් උඩින් බැලුවම බුදුහාමුදුරුවෝ කියන මේක කල්පනා කරගෙන පොකුණම් මැද තියෙනවා නෙළුම් පොහට්ටුවක් ඇවිල්ලා. ඒ නෙළුම් පොහට්ටුව හතර වටේට තියෙනවා නෙළුම් කොළ හතරක් එල්ලලා. කොළ හතරක්. කියන්නේ නෙළුම් පොහට්ටුවට උතුරින් තියෙනවා එක නෙළුම් කොළයක්. නෙළුම් පොහට්ටුවට නැගෙනහිරින් එක නෙළුම් කොළයක් තියෙනවා. ළඟට ඒ පොහට්ටුවට ඒ නෙළුම් පොහට්ටුවට වම් පැත්තෙන් මේ බටහිර පැත්තෙන් තව නෙළුම් කොළයක් තියෙනවා. ඒ වගේම නෙළුම් පොහට්ටුවට දකුණෙන් තව නෙළුම් පොහට්ටුවක් තියෙනවා. එතකොට ඒ ආකෘතිය තමයි එතකොට මේ සක්වලක එක පැත්තකින් මෙලකින් උඩින් බැලුවම පේන ස්වරූපය. හරි? එතකොට දැන් මේ නෙළුම් පොහට්ටුවෙන් උපමා කරලා තියෙන අර කියන මහමෙරු පර්වතය. ඒ මහමෙරු පර්වතය යොදුන් 168000 කුසයි කියලා කියනවා. හරි? මේ සප්ත මේ ඉරි හතෙන් මේ රවුම් හතෙන් දක්වලා තියෙන්නේ අපේ ඉන්න
සක්වලේ මහා මේරු පර්වතය. ඒ සමස්තයට අපේ සෝලර් සිස්ටම් එක. අපේ ඉර වැඩ කරන්නේ අපේ ඉරයි අයත් වෙන සෝලර් මේ සක්වල තමයි මේ කියලා තියෙන්නේ. ඒතර ඒ අපේ ඉරිනුයි අපේ හඳිනුයි ආලෝකමත් කරන ප්‍රදේශය තමයි මේ දක්වලා තියෙන්නේ. ඒකට කියන බුදුහාම මගුල් සක්වලක් කියලා. ඒ වගේ සක්වල වල 1000ක් එකතු වෙලා හැදෙනවලු සහස්‍රී ලෝක ධාතු. ඔහොම ඒ වගේ 1000ක් එකතු වෙලා දී සහස්‍රී ලෝක ධාතු. ඒ දී සහස්‍රී ලෝක ධාතු 1000ක් එකතු වෙලා ත්‍රි සහස්‍රී ලෝක ධාතු. ඒ මෙහෙම කිය බුදුහාමර විස්තර කරන මේ සක්වලේ අපි මේ ඉන්න විශ්වයේ කොහොමද මේ දැන් අපි රැයට බැලුම තරු පේනවනේ අපිට. ඒ තාරකාවන් කොහොමද මේ විශ්වය තුල මේ අපිට පොඩි තිතක් වගේ පේනවනේ මහා විශාල ප්‍රදේශයක මේක පැතිරලා තියෙනවා. ඉතින් අපිට මේ සක්වලක තියෙන පරිමාණ අපිට ස්කේලින් කරන්න බෑ. ඇත්තටම අපි මෙතන තියෙන පරිමාණ වල අවුලක්. ඒ කියන්නේ දැන් මිනිස්සෙකුයි කූඹියෙකුයි අතර තියෙන පරිමාණ ගත්තොත් එහෙම වැඩිනේ. ඒ වගේ තමයි මේ සක්වලක තියෙන දැන් කියනවා මේ උතුරු කුරු දෙවියන වට යොදුන් ප්‍රමාණය කියනවා. ඊළඟට දැන් ඔය කියන දැන් මහා මේරුවට උතුරින් තියෙන උතුරු කුරු දෙවියන ඒ මහා මේරුවට උතුරින් තියෙන නෙළුම් කොළේට අර සම්පාත කරලා තියෙන්නේ උතුරු කුරු දෙවියන. ඊළඟට නැගෙනහිරින් තියෙන එක නැගෙනහිරින් තියෙන දූපත පූර්ව විදේ වටේරින් තියෙන අපරගෝ යානය මහා මේරුවට දකුණේ තියෙන ජම්බුද්වීපය. ඒතර මේ ජම්බුද්වීපය කියලා කිව්වහම අපේ පෘථිවියට කිව්ව නමක්. ඒතර මේ එක සක්වලක ආකෘතියනේ. මහා මේරුව තියෙනවා උතුරු කුරු දෙවියන අපරගෝ යානය ජම්බුද්වීපය පූර්ව විදේ. ඒ වගේම තමයි අනිත් සක්වල වල. ඒ සක්වලෙත් තියෙනවා මේ තියෙන මේ මෙතන දැන් මේ අපේ ඉන්න සක්වල මේ දක්වලා තියෙන්නේ මැද මේ පැත්තෙන් තියෙන්නේ මේ වෙනත් සක්වලක්. අපේ සක්වලට ඉතාලම ළඟින් දින තවත් ඉරක්. ඒ කියන්නේ ඒක ටිකක් පොඩි ඉරක් තමයි. ඒක ඔය පොඩි ඉරක් සහිත සෞර ග්‍රහ මණ්ඩලයක්. ඒකේ තියෙන්නේ ප්ලැනට් 4ක් අර වගේ. මේ තියෙන මහා මේරු පර්වතය ඒකේ තියෙන. ඒ විශ්වයේ ඒ ධාරකා පද්ධතිය. හරි. දැන් එතන මෙතන වැදගත්කම තමයි මේ අපේ මගුල් සක්වලට කිට්ටුව තව සක්වලක් තියෙනවලු. ඒතර දැන් මේක තාරකා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ ප්‍රොක්සිමා සෙන්චුරි කියලා ඉල්ලා මේ ඊටාම 4.2 බිලියන් ලයිට් ඉයර්ස් ඈතින් තියෙන මේ ඊටාම ඩ්‍රාෆ්ට් ඉරක්. ඒ කියන්නේ අපේ ඉරට වඩා ඊටා අපි කියන්නේ කුරු කියන කියන්නේ ඒ කුරු වගේ කියන්නේ ඊටා කුඩා මේ ඉරක් සහිත සෞර ග්‍රහ මණ්ඩලයක් හොයාගෙන ඉතින් ඒගොල්ලෝ ඒකේ ප්ලැනට් 3ක් හොයාගෙන තියෙනවලු එක්සෝ ප්ලැනට්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ විස්තර කරලා කියන්නේ ඒ කියන්නේ ඒ ඉරට අයිති වෙන ජීවිතය තියෙන්න පුළුවන්. ඉතින් මනුස්ස වාසිය තියෙන්න පුළුවන් ග්‍රහලෝක වලට කියන එක්සෝ ප්ලැනට් කියලා. දැන් අපේ තියෙන එක්සෝ ප්ලැනට් පෘථිවි, අඟහරු, බුධ, සිකුරු කියලා. ඒ වගේම තමයි මේ සක්වලෙත් අර ආකෘතියම තමයි තියෙන්නේ. දැන් අපි කලින් විස්තර කරගෙන සක්වලක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ වටේට මහා මේරුව වටේට දූපත් 4ක් තියෙනවා. ඒ කියන්නේ ප්ලැනට් 4ක් තියෙනවා. ඒක විස්තර කරලා තියෙනවා අර පොකුණක අර මම අර කලින් කිව්ව උදාහරණ විදිහට තමයි බුදුහාමුදුරුවෝ ඕක තියෙන ජම්බුද්වීප පෙయ్యාලේ කියන කොටස තමයි මේ විස්තරේ තියෙන්නේ. දැන් එතකොට මේක තව ජාතකට්ට කතාවේ තියෙනවා මේ විස්තරේ. එතකොට මේ විස්තරය තියෙනවා මේ පූජාවලිය තියෙනවා, රාජාවලිය තියෙනවා. එතකොට කියනවා බුදුහාමුදුරුවන්ගේ මේ වගේ සක්වලවල් මේ වෙලා දසදහසක් ලෝක සක්වල බුදුහාමුදුරුවන්ගේ ආඥාව පනවන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම තමයි දැන් මෙතන අපි අයිමත් අර පරණ කතාවටම අපි අපේ වැදගත් කතාවටම දැන් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ විශ්වයේ තියෙන්නේ නිකන් අර මීමැසි වදයක අර මීමැසි වදයක වගේ. කියන්නේ කොටු ඇතුලේ වෙනම ඒ කියන්නේ කෝෂ වගේ තමයි. ඒ කියන්නේ මේ වගේ මේ එක ඉරකින් ආලෝකමත් පතුරන ප්‍රමාණය තමයි අර මේ වදයක බී හයිවේ එක තියෙන අර ස්වරූපය වගේ තමයි තියෙන්නේ. දැන් මෙතන එකක් තියෙනවා, ඊළඟට මෙතන එකක් තියෙනවා. අනිත් ඒවා ජීවේ සක්වලවල නෙමෙයි මේ තියෙන්නේ. මේ කළු කෝහර හරි බ්ලැක් හෝල් තමයි මේ දක්වලා තියෙන්නේ. මේ විශ්වයේ තියෙන මේ සක්වල කියන. එතකොට ඒතර වැදගත්ම තමයි කතාව තමයි අපේ ඉරට නැත්නම් අපේ සූර්යයාට ළඟම තියෙන සූර්යයා තමයි හොයාගෙන තියෙනවා මේ දැන් ප්‍රොක්සිමා සෙන්චුරි. ප්‍රොක්සිමා සෙන්චුරි කියන ඉර කියන්නේ කුරුමිටි ඒ කියන්නේ අපේ ඉරට වඩා මේ ඉතා කුඩා ඉරක්. ඒක තමයි පරිමාණය දක්වලා තියෙන්නේ මේ ටිකක් විශාලට දක්වලා තියෙනවා මේ සක්වල ඉතාලම කුඩා. ඒකට කියනවා මේ දැන් තාරකා විද්‍යාඥයෝ මේ අතර දුර හොයාගෙන දෙනවා 4.2 බිලියන් ලයිට් ඉයර්ස්. කියන්නේ ආලෝක වර්ෂ බිලියන 4.2ක දුරකින් තමයි ඉර කියනවා කියන්නේ. එතකොට මේ සෞර ග්‍රහ මණ්ඩලයට අයිති නැත්නම් මේ අර කුඩා ඉරට අයිති ප්‍රොක්සිමා සෙන්චුරියට අයිති ප්ලැනට් දැනට 3ක් මේගොල්ලෝ හොයාගෙන තියෙනවා තාරකා විද්‍යාඥයෝ. කියන්නේ ප්‍රොක්සිමා B, ප්‍රොක්සිමා C, ප්‍රොක්සිමා D කියලා. ඒගොල්ලන් ඒතර උපකල්පනය කරන තව ග්‍රහලෝකයක් තියෙන්න ඕනේ කියලා. ඒතර ඒක නේ ඒතර අර බුදුහාමුදුරුවෝ කිව්වත් වගේ ඒ සක්වල විස්තරය හරියට මේ සක්වලෙත් තියෙනවා ප්ලැනට් 4ක්.
නේද? උතුරු පොළොව දෙන අපරගෝ යන ජම්බුද්වීපය පූර්ව විදේහය කියලා මේ ඉරට අයිති වෙන සෞරග්‍රහ මණ්ඩලෙත් ඒ වගේම උතුරු පොළොව දෙන අපරගෝ යන ජම්බුද්වීප පූර්ව විදේහය කියලා ඒ දූපත් නැත්නම් ප්ලැනට් හතරක්. එතකොට මේවා හැබිටබල් කියන්නේ ජීවීන් ඉන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ දැනට හොයාගෙන තියෙනවා. ඒතර මේ ගැන විශේෂ තොරතුරු තියෙනවා මේ අන්තර්ජාලයේ. ඉතින් කියවලා බලන්න පුළුවන්. ඒතර ප්‍රොක්සිමා සෙන්චුරි කියන තාරකාව තමයි මේ තාරකා සෞරග්‍රහ මණ්ඩලය තමයි මේ මෙතනින් මේ දක්වලා තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ අපේ ඉන්න සක්වල නැත්නම් මේ අපේ ඉරට අයිති වෙන සෞරග්‍රහ මණ්ඩලය. එතකොට මේ වගේ බුදුහාමුදුරු කියනවා මහා මේරු පර්වත දසදහසක් තියෙනවා. එතකොට උතුරු කුරු දෙවියන් අයි දැන් ඒතර ඒ දෙවියන් දසදහසක් තියෙනවා. ඊළඟට ජම්බුද්වීප දසදහසක් තියෙනවා. ඒ මෙහෙමයි. ඇයි එක සක්වලක එකම ආකෘතිය තමයි තියෙන්නේ හැම සක්වලේම. ඉතින් මේකේ තොරතුරු දින බුත්සරණ කියන පොතේ විස්තර සඳහන් කරලා තියෙනවා. ඊළඟට අමාවතුර කියන පොතේ මේ විස්තර සඳහන් කරලා තියෙනවා. ඒතර දැන් ඊට පස්සේ වැදගත් කතාන්දරයක් තමයි දැන් මේ එතකොට මේ දූපත්වල දීලා තියෙන දිග පළල වට යොදුන්. හරි. එතකොට ඒක කියනවා දැන් ජම්බුද්වීපේ නම් වට යොදුන් 10000ක් කියලා කියන. අපේ ඉන්න පෘථිවියේ වට යොදුන් ප්‍රමාණය වට යොදුන් 10000ක්ලු. උතුරු කුරු දෙවියනේ වට යොදුන් 8000ක්ලු. ඔහොම පූර්ව විදේහය කියන ප්ලැනට් එකේ වට යොදුන් ප්‍රමාණය දීලා තියෙනවා. මට ඒක මතක නැහැ. අපි ඒක දාන්නම් මේකෙදි. එතකොට අපරගෝ යානයේ කියන මේ දූපතෙත් නැත්නම් ප්ලැනට් එකෙත් වට යොදුන් ප්‍රමාණය